ඇමරිකානු එක්සත් ජනපදයේ ජගත් මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කෙටුම්පතක් ගෙනීම සජිත් ප්‍රේමදාස පසුගියදා නිර්දේශ විවේචනය කළා. ඒ සසුරට අරුණ වැඩසටහනකදී ජනතාව අමතමින් මේ කතාව මාධ්‍යවල යනව දැකපු පක්ෂ නායකත්වයේ කලබලයටපත් උනේ පක්ෂයේ ස්ථාවරයට පිටින් ගොස් ඒ කතාව කිරීම නිසා. පසුදින සියලු පුවත්පත් වාර්තා කර තිබුණේ සජිත්ගේ කතාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි. මේ ප්‍රවෘත්තිය දැකපු රංජිත් මදුම්බණ්ඩාරත් තලත අතුකෝරලත් සජිත්ව හමු වුණා. අපේ ලොක්කන්ට පිස්සුදු කියලා හිතෙනවා මේ පත්‍රවල යන දේවල් දැක්කහම. රංජිත් මදුම්බණ්ඩාර මාතෘකාවට බැස්සා. මේ රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන්න අපි හැමෝම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දියුණුම් දීපු අය. මම කතා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවයි. මගෙන් ප්‍රශ්න කරන්න හදන ඔය හාදයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැකලා නැතුව ඇති. අනික ඔය එක එක පරදේශක්කාරීන්ට ඕන විදිහට අපේ රටට ඇඟිලි ගහන්න ඉඩ දෙන්න බෑ. ඒ පරදේශක්කාරීන්ගේ නෑදෑයන්ගේ පක්ෂයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය. අද අපේ රට මේ වගේ අවදානමකට ලක් වුණේ මේ රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මැටි මෝලුන්ගේ වරදින්. මම මේ දෙගොල්ලන්ගේම වැඩ අනුමත කරන්නේ නැහැ. සජිත්ගේ ස්ථාවරයේ රංජිත් තලතත් අනුමත කළේ ශ්‍රී ලංකාව කාගවත් රටක පිළිකන්නක් නොවන බව පවසමි. ජපාන් තානාපතිවරයාගේ නිල නිවසේ පැවති උත්සවයකට ජනාධිපතිවරයා මෙන්ම තිස් අතනායක සහ සජිත් ප්‍රේමදාස ඇතුළු විශාල පිරිසක් සහභාගී වෙලා හිටියා. තිස්සයි සජිතුයි එක ළඟ වාඩි වෙලා ඉන්නව දැකපු ජනාධිපතිවරයා එතනට ආවේ හිනාවක් දාගෙන. මොකද තිස්ස සජිත්ව ළඟින් තියාගෙන මම සජිත්ව අරන් යයි කියලා බයෙන්ද? අනේ නෑ සර්. ඕන්න දැන් අරගෙන යන්න. තිස්ස අත්තනායකත් එක්ක ඒ විදිහට විරුතහළු කරපු ජනාධිපතිවරයා සජිත්ගේ පිටට තට්ටුවකුත් දාලා එතනින් යන්න ගියා. කොළඹ රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය පසුගිය සෙනසුරාදා කොළඹදී පැවැත්වුණා. මේ ක්‍රිකට් තරගයේ නරඹන්න ආදි රාජකීයන් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් ඇවිත් හිටියා. ක්‍රිකට් තරගයේ නරඹන අතරතුර පැමිණ සිටි පිරිස සජිත්ට ගීතයක් ගායනා කරන්න ආරාධනා කළා. මාස්ටර්ස් මට හිමිතැන දෙන්න යන ගීතය ඔහු ගායනා කළේ එක්සත් ජාතික පක්ෂ වත්මන් දේශපාලන තත්ත්වයට ගලපමින්. අනේ සර් අපි මිතුරන් වේදෝ යනුවෙන් උස්වරෙන් සජිත් ගායනා කරද්දී සියලු දෙනාම ඔහුව දිරිමත් කළා. තිරේ පිටිපස්ස තවත් දේවල් අපි කියන්න ලබන සත්.